මේ අයියා ඔයාට අපේ අප්පා කියන්නේ ගොතේ බොන්නේ. හරි මල්ලි මං එන්නම් අයියා. කොහර අනිත් අයියට කිව්වද? අයියා කල්ද ගන්නවා. හරි මං එන්නම් අයියා. අර මොනා කරගෙන දාන්නේ මන් නැති ටිකට. ඕකට මන් නැතුව වැඩක් කරගන්නත් බෑනේ. යන්න ඕනේ ගිහින් බලන්න ඕනේ. කමල දාලා මම කොහෙවත් යන්නේ මොකද්ද මේ දොන්සල් වෙලා තියෙන්නේ? නෑ. නැද්ද? මේ ඔයි අහනවකෝ. මේ ඔයාගේ ලස්සන අද්දෙන් මට රසමරස දෙකක් හදාගෙන එනවකෝ. තමසර ඕන එක හදාගෙන බොනවා. මොකද ඔය වෙලා තියෙන්නේ? මොකෝ අවුලෙන් වගේ? බලනවා ඔය දැන් අපි බැඳලා අවුරුදු කීයක් වෙනවද? තාම අපේ ළමයි නෑ. ඒකට බලන රහල පහල ඉන්න පොඩි උන් හැම ගෙදරකම ඉන්නවා. හරි දැන් තමුසෙට පොඩි එකෙන් නෝනි මගේ ටිකිරි මොලේට නියම අයිඩියා එකක් ආවා. අපි මෙහෙම කරමු හරිද? කියනකො බලන්න එහෙනම්. හරි අපි මෙහෙම කරමුකෝ. අපි පල්ලෙහා ගෙදර කවුරුත් නැති වෙලාවක ගිහිල්ලා පල්ලෙහා ගෙදර පොඩි එකා උස්සන්න වෙලා මෙහෙ තියාගමු. එලා මෙහෙ තියාගෙන හදාගමු. කොහොමද මගේ අයිඩියා එක? මේ තමයි. ඉව කියලා හිතන්න. අනේ දෙයියනේ මගේ ගෑණි චුට්ටක් මට වගේ මොලේ දෙන්න. ඇයි යකෝ? අනේ මේ අයියා අප්පච්චි දේ බොන්න එන්න කිව්වා. දේ බොන්න එන්න කිව්වා අප්පච්චි. හරි. මොකද්ද බං ඔබ කරන්නේ? අලුතෙන් ගන්නවා බා. දැන් ඉවරද ගාලා? ඉවරයි. මේ දේපොන වෙලාව හරිද බා? ඒකට තමයි මාත් කතා කරේ. යමන් දේ බොන්න. හරි. දැන් ඔබ හොඳට කෑවද? ආය දන්නවනේ. ඕම් බලපන්. මේ ඇවිල්ලා වැද්ද පොල්ල. බලපන්. කෙල්ලින්ම තියෙන. මේ ඇවිල්ලා කොට පොල්ල. හරිද? මේ ඇවිල්ලා ඇද පොල්ල. බලපන්කෝ පොළු තුන තියෙන විදි. කොහමද පොල්ලක වැඩ ටික ක්ලීන් එකටම තියනවා. ලෙව කන්න පුළුවන්. අලුතෙන් ලින්ද බෑ. හරි යමන්කෝ තේ බොන්න. හරි යමන් මේ බලපන් අත් දෙකේ ඇටි. අයියෝ හැම තැනම. හරි යන්න. යමන්කෝ තේ බීලෙමකෝ ඉස්සෙල්ලා. මේ ඒකනේ මේ බා. ඔබ දන්නවනේ දැන් මම මාස ගානක් යනවා සම්මුතියට try කියලා. මොකක් හරි කළා දියන්කෝ. අයියෝ බං අන්න ගියත් හඳලි. බොණ්ඩ ගියත් හඳලි. නාන්න ගියත් සඳලි. නිදා ගන්න ගියත් සඳලි. වැඩක් කරන්න ගියත් සඳලි. ඕක හරියන්නේ නැහැ බං. ඒකින් උඹට කැමති වෙන්නේ නැහැ. අඩු එහෙම කියන්න එපා බං. ඔබ දන්නවනේ මොන හරි කළා දියන්කෝ ඒ ගැන. හරි දැන් අපි මාස ගානක් බං ඒකේ පස්සෙන් යනවා. එක්කෝ ඒකේ දෙය පස්සෙන් ඉන්න ඕනි වසී වෙලා අර ණයා බං මේ බටන්ලාව කිනුකට එන්නේ. ඒ වගේ. හොඳ අයිඩියා එකක් දුන්නා. මම දන්න ගුරුනාන්සේ කෙනෙක් ඉන්නවා. මං ඩයල් එකට කියලා මොකක් හරි කරගන්න. බෑ උඹ එක ගිහින් දෙන්න නම් ඕනේ. හරි කළා දියන් හොඳේ. අයියෝ බං අනේ කරන් මාව තමයි උඹලට දෙන්නේ. ඉන්න කියන්නේ බාබා උඹ මගේ ගානේ. හරි මම මොකක්ද කරන්න හරි. දන්නවනේ රංග කියන්නේ කවුද කියලා. එන කරලා දියන්. හරි. ඕක උඹ කරලා දුන්නොත් මං උඹට දාලා කරන්න. හරි. එහෙනම් එච්චර දැන් යමුකෝ. මම හෙට බලන්න මොකක් හරි කරන්න. හලෝ මචං මොකද වෙන්නේ ඉතින්? දෙගත්තන. උඹලා මං හොයන්නවත් නැහැ. කොහේ අප්පා හිටියේ? දන්නවනේ බං මෙච්ච සීන් එක. උඹ කිව්ව වැඩේ කරන්න මං ගියේ. මේ තියෙන්නේ බඩු. ඒ කිව්වේ මට තේරුන්නේ නැහැ. ඇයි බං අර වසී සීන් එක උඹ කිව්වේ? මේ තියෙන්නේ. අප ගෙඩියකට වතුරන් ආවම. අර වසීය ගැන උඹ කියන්නේ. හරි දැන් තමයි මට මීටර රුනේ. ඉතින්
සියනම් හරි බං. ඒක නෙවෙයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් මේ ගිහින් දෙන එක තමයි ප්‍රශ්නේ. දැන් උඹ කිව්වනේ උඹ මොන හරි කරලා දෙනවා කියලා. දැන් උඹ මේ ගිහින් දෙන්න ඕනේ. ඒයි බං තියෙන කොස්ස. අහපන්කෝ. මට ඒ නංගිගේ මූණ දිහා බලාගෙන ඕක බං කොහොමද දෙන්නේ කියලා මට තියෙන ප්‍රශ්නේ. මොනවා වුණත් බං ඒක එල්ල හයි අහිංසකයි බං. උඹ මොකක් හරි කරපන් ඉතින්. දැන් උඹ මේ මොකාට දෙන්න හදන්නේ? උඹ මේ ඕවට එහෙම නම් එන්නලා හැත්තෙන්න එපා. දැන් උඹ මට මොන හරි කරලා දෙනවා කිව්වා. දැන් කරලා දීපන්. පිස්සුද බං? එහෙම නෙවෙයි බං මට අනේ මන්ද බං මට හිතිච්ච එක මං කිව්වේ. උඹත් ඉතින් දන්නවනේ ඉතින්. උඹලට ඉතින් පොඩ්ඩ වැරදෙන්න බෑ ඉතින්. හරි බං මං දන්න උඹ එහෙම එකෙක් නෙමෙයි කියලා. අනේ මට මොන හරි කරලා දියන්කෝ බං. දැන් උඹ දන්නනේ මං ඕවට ලැජ්ජයි කියලා. අම්මපල් මේ කෙහෙල් කන කැපුවා වගේ මං තෝගේ ලැජ්ජන හරි දෙකට කපනවා. පොඩ්ඩයි නේ බං. දැන් උඹ ඔය කෙහෙල් කන කොහෙන්ද හොයාගත්තේ කියලා බලපන් කොහෙට දැන් උඹ ඕකට මොනා කරන්න යන්නේ? මම මේක බං පල්ලෑ දෙවට කාවින් අවුල ගත්තා. දැන් උඹ මොනා කරන්න යන්නේ ඕකට? මේක ඉතින් ආ මම මොනවා කරන්නද? යනින්ග මම කඩේකට දීගෙන යනවා. මම උඹට කිව්වා කියලා හිතාගෙන ඕක ගනි උඹේ. මං උඹට කියන්නේ නැහැ ඉතින්. හරි බං. හරි දැන් ඒක වැඩක් නැහැ නේ. ඕක විසි කරපන්කෝ. දැන් මට මේක මොන හරි කරලා දියන්කෝ. හරි දැන් මම මොකද්ද කරන්න ඕනි කියපන්. නැගිටපන්කෝ කියන්නේ. නැගිටපන් ඉක්මනට. උඹ දැන් මේක ඒ කෙල්ලට ගිහින් දෙන්න ඕනි. මොකද්ද බං පිරිමි එක්කක ඉඳපන්කෝ. පරක්‍රම බාහුව ගෑම ගනින්. සම්බදෙනි යුගයේ. දැන් මේ ගනින්. ගන්න විදියක් අයියෝ ඕක විසි කරපන්කෝ. දැන් මේක ගනින්. දැන් ඕක ගිහින් දියා. අනිත් ප්‍රකාරය ගන්නවා දියන්කෝ බං. හරි බං ගිහින් දියා. හැබැයි උඹවත් කන්න එපා ඕක. ඕක රාවණා පරපුරේ පුත්තු. හරි රාවණා පරපුරේ පුත්තු නෙමෙයි උඹ ඕක කෑවොත් බඩු බනිස් වෙනවා. ඒකින්ද පරිස්සමෙන් ගිහින් දියා. හරි මං කන්නේ. එනවා. මං ගියා. හරි පරිස්සමෙන් බලන්න. හරි. ඒ පාර මොකද යකෝ? මට අමතකුණානේ බං. මේක තියාගෙන මේ ලැජ්ජන හරි උඹම අමාගෙන. අයියෝ ඵලයන්කෝ බං යන්න කිව්වම. ආනංගි මං වඩ බඩුවක් ගෙනාවා. මොකක්ද? ටන්ටනං අඹ. මං දැන් අඹ කන්නේ නැහැ අයියේ. අනේ මේ ඔයාටමයි ගෙනාවේ අනේ. මං අඹ කන්නේ නැහැ. එයාට එපා මං කනවා. මම ගයියා. චාමර මල්ලි කොහෙද යන්නේ? මං දැන් කොහෙ ගියත් ඔයාට මොකද මේකයි යක්කේ. මං යනවා ගමන කොහාට වෙන්නේ නැහැ නේක. මං අක්කලාට කැමතිත් නැහැ. ගංගිලාට කැමතිත් නැහැ. දැන් මං කැමති කොල්ලොන්ට. මං කොල්ලෙක් හොයාගෙන යන්නේ. අයින් වෙන්න. සාමි කිව්ව විදිහට නම් පැය 24ක් යන්න කලින් කෙල්ල මගේ ගාවට එන්න ඕනේ. ඒත් තාම නෑ. සංඛ්‍යා වැඩි කරාද මන්ද? ඕක හැබැයි කිව්වොත් කරන එක කරන ඕක මගේ ගානේ. ඒත් කොහොමද? සඳලි තාම නෑ. අනේ මන්ද තව ටිකක් බලමුකෝ. අනේ සඳලි ආවද? මොකද අනේ ඔයාගේ අත් දෙක මෙච්චර ගොරෝසු සුදු? හරිද අත ගන්නකො දැන්. අනේ සුදු මොකද්ද? උඹට මේ මොනවද වෙලා තියෙන්නේ? අනේ එන්න නම් එපා ළඟට. අනේ අයියෝ උඹ අර වාසිය කෑව නේද? අනේ බලයන් යන්න. අනේ බලයන්
එක මුවෙක් වගේ තිය සොයමින් කතර දිගේ ගිහින් ඔකෝ පරාද වී දැන් ළඟේ මුලා වී